Hello everyone, මම මලින්ද පහන්සර මම ජාන ඉන්ස්ටිටියුට් එකේ මාතර බ්‍රාන්ච් එකේ ඊට බැච් එකේ. අද අපි කතා කරන්න යන්නේ අපේ ඊෂොප් ප්‍රොජෙක්ට් එකේ sign in සහ sign up කියන pages එක කොහොමද HTML, CSS, JavaScript, Bootstrap වලින් කොහොමද design කරලා තියෙන්නේ කියලා. අපිට බලා ගන්න පුළුවන් මේ තියෙන අපේ sign up page එක. මේ sign up page එකේ first name, last name, email, password, mobile, ඒ වගේම gender කියලා කැටගරි අපිට තෝරලා ගන්න select කරගන්න පුළුවන් විදිහට අපිට දැන් හදලා තියෙනවා. ඒ වගේම මේ තියෙන අපේ sign in page එක. sign in page එකේ email, password, remove වෙන option එකක්. ඒ වගේම forward password කියන option එකක් අපිට මෙතන include කරලා තියෙනවා. ඒ වගේම අපි දැන් ගත්තොත් eShop logo එකට අරන් දෙනවා මෙතන මෙන්න image එකක්. ඒ වගේම මෙතන තව image එකක් තියෙනවා. දැන් අපිට බලා ගන්න පුළුවන් අපේ background image එකකුත් අපිට මෙතන තියෙනවා. ඒ වගේම මෙතන ඇඩ් කරගෙන තියෙන footer එකකුත්. ඒ වගේම මේ sign up සහ sign in page එකේ process එක ගැන කෙටියෙන් කිව්වොත් අපිට මෙතන අපේ sign up page එක බලා ගන්න පුළුවන්. අපි page එකට අපේ අලුතෙන් වෙන customer කෙනෙක් නම් එයාට ඉස්සෙල්ලම එයාගේ data insert කරලා එයාට account එකක් හදා ගන්න වෙනවා. first name, last name, email, password, mobile, ඒ වගේම gender එක include කරලා already customer account එකක් තියෙනවා නම් already have an account sign in button එක click කරන්න පුළුවන්. ඊට පස්සේ එයා එතනින් යනවා sign in page එකට. sign in page එකකින් එයාගේ email එකයි එයාගේ password එකයි ඇතුළත් කරලා එයාට පුළුවන් easily home page එකට log වෙන්න. අපි යනවා අපේ coding part එක කොහොමද මේ වෙලා තියෙන්නේ කියලා. අපේ code එක පැත්තට આવතින් මේ තියෙන අපේ code එක index.php. ඒ කියන්නේ අපිට මෙතන බලන්න ගන්න පුළුවන් අපේ සම්පූර්ණ අපේ code එක මෙතන තියෙන index.php වල. අපි sign in එකේ ඉඳියත් sign up එකේ ඉඳියත් අපි ඉන්නේ index.php වල. අපි කොහොමද code එකලා තියෙන්නේ කියලා ගිහින් බලමු. page එක mainly ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් index.php එක, style.cs එක සහ script.js එක තමයි මම designing part එකට අරගෙන තියෙන්නේ. මම designing part එකට mainly අරන් තියෙන්නේ style.cs එක. අපි එතනින් වෙන process එක වෙන්න අරන් තියෙනවා script.js එක. අපි code එකට ආවොතින් අපි ඉස්සෙල්ලා මෙතන අරගෙන තියෙනවා HTML language එක English කියලා. ඒ වගේම අපි එතනින් පහට આવත් අපි head එකේ title එක කියන්නේ page එකේ title එක විදිහට අරගෙන තියෙනවා eShop කියලා. title eShop කියලා මෙන්න මෙතනින් තමයි මේක අපි අරගෙන තියෙන්නේ. ඊට පහලට આવතින් අපිට බලා ගන්න පුළුවන් මම මෙතන link කරලා තියෙනවා style sheet එකක් style.css එකත් අපි මෙතන link කරගෙන තියෙනවා. ඒ වගේ එතනින් පහට આવතින් bootstrap එක ඒ වගේම bootstrap එක link කරගෙන තියෙනවා. මේ ඒ වගේ මෙතනින් පහට આવත් බලා ගන්න පුළුවන් මෙන්න මේ part එකෙන් තමයි අපේ page එකේ මෙතන තියෙන මෙන්න මේ logo එක අරගෙන තියෙන්නේ. ඒකත් අපි link කරන් තියෙන එතනින්. ඒ වගේම පහට આવත් අපිට බලා ගන්න පුළුවන් මෙතන මම මෙතන link කරගෙන තියෙනවා script.js එක. ඒ වගේම bootstrap.js එක. අපි එහෙනම් අපේ code එකේ body එකට ගියොතින් මෙතන බලා ගන්න පුළුවන් body එක අපි call කරගෙන තියෙනවා. ඒ කියන්නේ class එකක් add කරලා තියෙනවා main body කියලා. අපේ style.cs එක පැත්තට આવතින් අපිට බලන්න පුළුවන් main body කියන class එක අපි මෙතන යොදාගෙන තියෙනවා background image එකක්. ඒක අරන් තියෙන්නේ background image URL එක resource background body.svg කියලා. ඒක හැම වෙන්නේ මෙතන මගේ resource file එකක් තියෙනවා. resource file එකේ තමයි background image එකට දාලා images ටික තියෙන්නේ. එතන URL එක තමයි මෙතන තියෙන්නේ. එතන පහළට આવතින් background size එක, ඒ වගේම background position එක, ඒකයි background repeat එක no repeat කියලා තියෙනවා. ඒ කියන්නේ අපි මෙන්න මේ part එකෙන් තමයි background එක සම්පූර්ණ window එකට fit වෙලා එන්නේ. ඒ වගේම මෙතන තියෙනවා div tag දෙකක්. එතනින් පහට බලා ගන්න පුළුවන් අපේ header එක. header එකේ මෙතන තියෙනවා div class call 12 logo කියලා. මේ logo කියන්නේ class එකක්. මේ class එක call කරන් තියෙන CSS එකට. අපි බලමු එහෙනම් CSS එක කොහොමද ඒක තියෙන්නේ කියලා. මේ තියෙන එතනින් තියෙන class එක logo කියලා. ඒක background image එකට කලින් අපි කතා කරා වගේම URL එකක් ගන්න තියෙනවා resource file එකෙන්. මේ තියෙන resource file එක.
ඒ වගේම ලෝකයේ height pixel 100ක් විදියට background size එක contain විදියට background position එක center විදියට background repeat එක no repeat විදියට ඒ කියන්නේ කලින් කේ වගේම repeat නොවි තනි image එක තියෙන විදියට තමයි මෙතන අරගෙන තියෙන්නේ අපි ආව index file එකට આવතින් එතනින් පහළ ගියොත් බලා ගන්න පුළුවන් තව div class එකක් ඇතුලේ ඒ call12 එතන තියෙනවා p class text center title1 කියන්නේ css එක මේ තියෙන title1 කියන css එක මේකේ font එක අරගෙන තියෙන font family එක honey කියලා ඉතින් අපි මෙතන අරගෙන තියෙනවා add font face කියලා ඒක අපි මෙතන font කියන resource එකෙන් font කියලා file එකක් තියෙනවා අපි ඒකට අපි අරගෙන තියෙනවා fonts අරන් තියෙනවා මෙතන font එකක් තමයි අපි මෙතන font එක honey කියලා හදාගෙන තියෙන්නේ ඒතර font family එක මෙතන honey කියලා අරන් තියෙනවා font size එක pixel 30ක් විදියටත් letter spacing එක pixel 3ක් විදියට අපි අරගෙන තියෙනවා අපි අපේ code එකට આવතින් index එකට මෙතන තියෙන title1 welcome to eShop කියලා එතනින් පහළට આવත අපිට බලා ගන්න පුළුවන් content එක මෙතන මේ code part එකෙන් කොහොමද process එක හදලා දෙන්නේ කියලා අපි Gimble එකකින් අපි page එකට මේ තියෙන්නේ ඒ අපි දැන් code කරගත්ත ටික මේ තියෙන අපේ logo එක ඒකෙම welcome to eShop කියලා මෙතනට බලන්න පුළුවන් title1 එක honey category honey කියන font එකෙන් මෙතන ඇවිල්ලා තියෙන්නේ අපිට පාටක් බලන්න පුළුවන් අපේ sign up box එක මේ තියෙන අපේ sign up box එක මෙතනත් අපි div class දෙකක් open කරගෙන තියෙනවා ඉතින් පහටවත් බලන්න div class call12 p class title2 කියලා title2 කියන්නේ 8 css එකේ මේ තියෙන title2 ඒ font size එක pixel 25ක් විදියට font weight එක bold piece දාගෙන තියෙනවා title2 create new account කියලා අපි තියෙන්නේ එතනින් පහට බලා ගන්න පුළුවන් ආපහු div class call12 dnut id msg div කියලා දාගෙන තියෙනවා id එකෙන් id එකක් කරන්නේ class එකකින් css එක call කරගන්නවා වගේම id එකක් ගන්න අපි script.js එකට අල්ල ගන්න පුළුවන් වෙන්න අපිට එතනින් පහටක් බලා ගන්න පුළුවන් div class call6 කියලා තියෙනවා label එකේ class එක form label විදියටත් ඊට පස්සේ ඒක first name කියලා අරගෙන තියෙනවා එතනින් පහට આવතින් input type අපිට first name එක text එකක් විදියට අරගෙන තියෙන type එක ඒ class එක form control විදියට තියෙනවා ඒක id එක name විදියටත් placeholder එක enter your first name කියලා අරගෙන තියෙනවා placeholder කියලා ගන්නේ අපිට මෙතන බලා ගන්න පුළුවන් page එක refresh කරාම අපිට මෙතන බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ enter your first name කියන්නේ අක placeholder එක එතනින් පාටක් බලා ගන්න පුළුවන් අපිට f name එක වගේම එතන l name එක තියෙනවා ඒ කියන්නේ div එක ඇතුලේ label එකක් අරගෙන තියෙනවා ඒකත් class form label last name කියලා ඒකත් input type text විදියට ගන්න තියෙන්නේ ඒකේ class එක form control id එක කලින්ක f name මේක l name මේකෙත් placeholder කරලා තියෙනවා enter your last name කියලා එතනින් පහට බලා ගන්න පුළුවන් ආපහු div tag එකක් ඇතුලේ අපි අරගෙන තියෙනවා label class form label email කියලා ඒකේ input type email class එක class form control id එක email විදියට placeholder එක දාලා තිනවා enter your email කියලා එතනින් පහට આવතින් ආපහු බලා ගන්න පුළුවන් අනිත් ඒවා වගේම ආපහු div class එකක් ඇතුලේ div tag එකක් ඇතුලේ class call12 label class form label password කියලා අරගෙන තියෙනවා එතන input type එක password විදිහට අපි අරගෙන තියෙන්නේ first name එකේ type එක text කියලා තියෙනවා l name එකේ text email එකේ email විදිහට ඒ වගේම password එකේ type එක password විදිහට තියෙනවා එතන class එක form control id එක password ඒ වගේම placeholder එක enter your password කියලාගෙන තියෙනවා එතනින් පාට අපිට බලා ගන්න පුළුවන් id div tag එක ඇතුලේ ආපහු තියෙනවා label class form label mobile කියලා
ඒක ටයිප් එක අපි අරගෙන තියෙන ටෙක්ස්ට් කියලා. ඒ ක්ලාස් එක ෆෝම් කන්ට්‍රෝල් ID එක මොබයිල් කියලා අරගෙන තියෙනවා. ඒකත් ප්ලේස් හෝල්ඩර් කරලා තියෙනවා enter your mobile number කියලා. ඉතින් පහටවත් තියෙනවා අපේ ජෙන්ඩර් එක සිලෙක්ට් කරගන්න එක. මෙතන ක්ලාස් එක ෆෝම් ලේබල් select class form control ID එක gender. ඊට පස්සේ අපි මෙතන ඔප්ෂන් එකක් අරගෙන තියෙනවා. ඔප්ෂන් එකේ value එක empty තියලා select gender කියලා. එතනින් පස්සේ තියෙනවා PHP script එකක්. මේ PHP script එක database එක connect කරලා තමයි අපිට මෙතන male and female විදිහට අපි එහෙම ගන්න පුළුවන්. අපි මෙතන data insert කරලා ඒ data තමයි අපේ gender එකේ අපිට select කරන්න පෙන්වන්නේ. හරියට මේ වගේ මේ male female කියලා අපිට මෙතන අපි add කරගන්න අපේ database එක කරා. ඒ වගේ මෙතනින් පහළට આવත් වෙන අපිට බලා ගන්න පුළුවන්. මෙතන sign up button එක සහ already have an account sign in කියන button දෙක මෙතන තියෙනවා. මෙතන sign in button එක අපි ගත්තොත් sign up button එක මෙතන ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් button class btn primary type button on click sign up කියලාගෙන තියෙනවා. මෙතන class එක btn primary කියන්නේ bootstrap එකේ තියෙන css call කරන්න අපි අරගෙන තියෙන මෙතන btn primary කියලා ඒ type එක button කියලාගෙන තියෙනවා. එතනින් පහට આવත් අපිට බලා ගන්න පුළුවන් කලින්ගේ වගේම button class btn dark මේක btn primary btn මේක dark කියලාගෙන තියෙනවා. ඒ වගේම මේකේ type එක button කලින්ගේ වගේම on click change view already have an account sign කියලා අපි අරගෙන තියෙනවා. මෙතන change view කියලා අරගෙන තියෙන්නේ මොකද කියලා අපි ඉස්සරහට පැහැදිලි කරන්න. මෙතනින් පාරට આવත් අපිට බලා ගන්න පුළුවන් sign in box එක. අපි sign in box එකට આવත් අපිට බලා ගන්න පුළුවන් div class call 12 call large 6 none id sign in box කියලා අපි අරගෙන තියෙනවා. මෙතනින් පහට આવත් බලා ගන්න පුළුවන් අපිට sign in කියලා title එක අරගෙන තියෙනවා. ඒක අරගෙන තියෙන div tag එක ඇතුලේ div class call 12 p class title 2 කියලා අරගෙන තියෙනවා. title 2 sign in. ඉතින් පහට අපිට බලා ගන්න පුළුවන් කලින්ගේ වගේම මෙතන අපි අරගෙන තියෙනවා div class call 12 dnone id msg div1 ඒ වගේම div class alert danger මේකත් bootstrap එකේ තියෙන data call කරගන්න මෙතනින් මෙහෙම මේකේ role එක alert එක ඒ වගේම id එක msg1 විදිහට අරගෙන තියෙනවා. එතනින් පහටත් අපිට බලා ගන්න පුළුවන් මෙතන PHP script එක open කරලා තියෙනවා. මේ PHP script එක open කරලා තියෙන්නේ අපි අපේ email එකට password enter කරන data cookie එකක් ඇතුළේ store වෙන්න. ඒ කියන්නේ අපි ඉස්සරහ videos වලදී කතා කරමු. අපි එතනින් පහටත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා කලින් ඒක තිබ්බ sign up box එක වගේ මෙතන div tag එකක් ඇතුලේ label class form label email කියලා අරගෙන තියෙනවා. මෙතන input type එක email විදිහට class එක form control id email 2 විදිහට කලින්ගේ අපි ගත්තේ id එක email කියලා මේක අපි ගත්තේ මේක අපි id එක ගත්තා email 2 කියලා. එහෙම ගත්තේ මේක වෙනත් එකක් විදිහට කලින්ක වෙනත් විදිහට අපි id එක වෙන වෙනම ගන්න ඕන හින්දා මෙතන placeholder එක enter your email මෙතන value එක අපි PHP script එක විදිහට අරගෙන තියෙනවා JS එක ඇතුළේ වෙන process එකට. ඉතින් පහටත් අපිට බලා ගන්න පුළුවන් password එක අපි විදිහටම අරගෙන තියෙන්නේ. ඒකෙත් class එක form label password type එක password class form control id එක password 2 කියලා අරගෙන තියෙනවා. මේක email 2 විදිහට ගත්තා වගේම මෙතන password 2 කියලා අපි ගන්න තියෙනවා. මෙතනත් placeholder enter your password කියලා තියෙනවා. ඉතින් පහට අපිට බලා ගන්න පුළුවන් මෙතන remember me කියලා තියෙනවා. ඒ කියන්නේ remember me option එක ගැන මේ තියෙන්නේ. මෙතන අපි අරගෙන තියෙනවා div tag එක ඇතුළේ div class form check කියලා. එතන input type check box එකක් විදිහට අපි type එක අරගෙන තියෙනවා. class එක form check input id class form check input id remember me කියලා අරගෙන තියෙනවා. ඒ වගේම පහට බලන්න පුළුවන් label class form check label for remember me කියලා අරගෙන තියෙනවා. remember me ඉතින් පහටත් අපිට බලන්න පුළුවන් අපේ forget password එක සහ sign in ඒ වගේම new to each of sign කියන buttons තුනම මෙතන හැදලා තියෙන විදිය.
ඉස්සනවා ෆොගෙට පාසඩට ෆොගෙට පාසය ඩියටක් ඇතුර තියෙන්නේ එක කොල් 6 ටෙක්ස් එන්ඩ් කියලාගෙන තියෙනවා ඒගේ ක්ලාස එක ලින්ක් ප්‍රයිමරි ඔන් කලික් ෆොගට පාස්වඩ් ෆොගෙට පාසට් කියලා පෙදනාගෙන තියෙනවා අප කලික් ඇතන තින් ෆොගෙට පාසට් කියල යම තනි පාටාව තිට පාගන පුළන් කලින්ගේ වගේ ඩියව් ලාස් කොළම එක කොල්ල ටුවල් ලා කරගෙන තියෙනවා ඒකම කොල් ලාජ්ජක හයක් කරගෙන තියෙනවා එකම ඩී ග්‍රිට් කියලාගෙන තියෙනවා ඒක බටන් ලාස් එක බටන් බටම් ප්‍රයිමර් කරගෙන තියෙනවා ඒක ටයිප් එක බටන් විදිරත් ඔන්කලික් සයින්ඉන් සයින් ගිල පෙරගෙන තියෙනවා ඒවගේ මෙතරින් පාටත් බාගන්න පුළුවන් අපිට බටන් ලාස් එක බටන් බටන් ටේන්ජ විදිරත් ටයිප් එක බටන් විදිටත් එකත් ඔන් කලික්කයක් කරගෙන ඒක චේන්ජ් විදිරත් පයරගෙන තියෙනවා නියට ඒචොප් සයින් අප සයින් අප් කරගෙන තියෙනවා එතනි පහට පහටාවති අප ඉන්ඩෙක්ස් .php වල ඩිසයින් එකට අදාළව තියෙන්නේ මෙතන පෙසින් ෆුට එක මෙතන පුට කරගෙන තියෙනවා ප්‍රලාස් ටෙක්ස්ට සැන්ට විදියට මේ කරගෙන තියෙන අපි 2023 ඊශොප්ටල්ගේ ඕ රයිට් රිසිව් කියගෙන තියෙනවා ඒක මෙතන එතනි පුටයික වෙර වෙනවා අපි හ අපි ස්ක්‍රප්ට ජේස් ෆයිල් එකට තර පොසෙස කොහොඳ වෙලා තින බලන්න මෙතන අපි උඩින්මාගෙන මෙතන අපි උඩිම චේන්ජ් කියල ෆංක්ෂණ හදාගෙන තියෙනවා document.getElementById sign up box එක අපි සමන කරන තියෙනවා වේරියබල් එකක් හදලා sign up box කියලා ඒවගේ අපි sign inbox කියලා වේරියබල් එකක් හදලා ඒක සමන කරන් තියෙන document.getElementById sign inbox කියලා ඉතින් පහටවත් තියෙනවා sign up box .class list tuple d none කියලා ඒවගේම ඒවගේ එතනි පාතින sign inbox .class list tuple d none කියලා කලින් කාට් ඒවගේ තනි පාටත් වැඩ බලාගන්න පුුණා sign up box class list toggle d none විදිරත් sign inbox .class list ටගල් ඩීනන් විදිරත් අපි අරගෙන තියෙනවා මෙතනින් වෙන්න සයින් අප්බොක්ස එකන අපි කලින්ගේ ඉන්ඩෙක්සල අපි හදාගත්තා මෙතන අයිඩ එකක් මේක සයින් ඉන්බොක්ස එක අයිඩ එක සයින් ඉන්බොක්ස් ඉදිරත් සයින් අප එක අයිඩ එක සයින් අප් විදිරත් හදාගත්තා මෙතන අපි අයිඩ දෙයක් හදාගත්තා ඒ අයිඩ කතයි මෙතන මේ තියෙන්නේ මෙතන ප්‍රොසෙස එක වෙන්න සයින් අප්බොක්ස එක අපිට පෙන්න්නන වෙලාවට සයින් ඉන්බොක්ස එක ඩීනන් එනවා එකන ඩිස්පලේ නන්නවා අප සයින් ඉන්බොක්ස් අපිට පේන වෙලාවට සයින් අප්බොක්ස එක ඩීනන් වෙනවා අපිතනි පහටාව තිබලාගන්න පුළ අපිට ෆංක්ෂණ එක අයතිනවා සයින් අප් කර ෆංක්ෂන් ඇත්තියෙනවා මෙතනින් අපි Fname අපි සයින් ඉන්ඩෙක්ස් පේජ් හදාගත්ත වේරිබල්ට මෙතින් අපි අල්ලගෙන තියෙනවා Fname elname email password mobile gender කියලා මේ ඔක්කොම get element by id එකක් id එක මගින් මෙතන වෙන වෙනම වේරිබල්ස් හදලා ඒවට අපි අල්ලගෙන තියෙනවා Fname ඒත් අපි අරගෙන තියෙන මෙතන වේරිබල් අරගෙන තියෙනවා Fname elname email password mobile gender කියලා ඉතින් අපි පහටවත් බලාගන්න පුළුවන් අපිට වේරිබල් එකක් හදලා තියෙනවා f කියලා f සමානයි new form data මෙතන බලාගන්න පුළුවන්ගෙනවා f.append fname value ඉතින් පාටාවත් f.append lname value f.append email value f.append p password value f.append m mobile value f.append g gender value කියලා අරගෙන තියෙනවා එතනින් කරලා තියෙන මෙතන අප උඩ ඉහති අල්ලගත්ත Fname LM email password mobile gender කියනව values මෙතන අපි f.append මගින් FLEPM ජීවලට අප වෙතන සැන් කරන තියෙනවා මෙතනි පාටා බාගන වෙන්න පුළුවන්ගන්නට සාමාන්‍ය ඇජෙක්ස් පාට් එක මෙතන තියෙන රික්වස්ට් සමානයි XML HTTP රික්වස් කර පැගෙන තියෙනවා ඉතින් පහට අවත බලාගන්න පුළුවන් වෙනවා මෙතන ස්කේල් පාඩ් දෙකම තියෙනවා ඉතින් අපිට පාතර ගියොතින් බලාගන්න පුළුවන් මෙතන request.open post sign up process.php කියලා පේන තියෙනවා මෙතන සිදු වෙන්නේ අපි මෙතන ඉහත අල්ලගත්ත මෙන්න මේ මෙතන අපි මේ variable වලට තියෙන values ටික post method කරා sign up process එකට යනවා ඒක වෙන විදිය එතනින් sign up process එකේ process එක වෙන විදිය අපි ඉස්සරහට කතා කරමු
එතනින් පහටාවතින් එතන පාල තියෙනවා සයින් ඉන් ප්‍රොසෙස් සයින් ඉන් කියන ෆංක්ෂන් එක සයින් ෆංක්ෂන් එක අපිට මෙතන බලගන්න පුළුවන් email to password to member me කියන member me කියලා මෙතන අල්ලගෙන තියෙනවා ඒ ඔක්කොම get element document.get element id එකකින් පිළිවෙලින් variable තුනක් හදලා email password member me කියලා අපි අල්ලගෙන තියෙනවා කලින් කේ වගේ මෙතනත් f.append er කියලා ගෙන තියෙනවා values අපි අරගෙන තියෙන්නේ er කියලා එතනින් පහටාවතින් මෙතන තියෙන්නේ ajax part එක ඒ වගේ මේකත් කලින්ගේ වගේම පෝස් මෙතට කරා සයින් පොසෙස් එකට මෙතන ඩේට සෙන්ඩ් කරනවා එතනින් පහට තියෙන ෆොගෙට් පාස්වර්ඩ් මොඩල් එක ගැන අපි දැන් බලමු අපේ සයින් ඉන් සහ සයින් අප් කියන පේජස් එක මේක රෙස්පොන්සිව්ද කියලා ඔට බලාගන්න පුළුවන් එක ඩිස්පලේ සයිස් වලදී ඇජස් වෙලා රෙස්පොන්සිව අපිට ඩේට එක පෙන්න්නන ආකාරය සාමාන්‍ය මොබයිල් ෆෝන් එකද පෙන්න්න මේ විදියට ඒක ඩිස්පලේ සයිස විශාල වෙන්න වෙන්න අපිට පෙන්න්නන ආකාරය වෙනස් වෙන අපි බලාගන්න පුළුවන් අපේ ඩිසයින් එකට අපේ ප්‍රොජෙක්් ලාස එක අපි හදපු ඊචොප් ප්‍රජෙක්්ටගේ ටිසයිනර් තාලාව තින්න මේටික මෙතින් හට ප්‍රසෙසක වනදී ගැන පිස්ස විඩස්තරින් කලාගරමු